ලංකාවේ හයිවේ එකක වුණත් සාමාන්‍ය පාරක වුණත් ඈතින් යෙද්දීම ඕනෑම කෙනෙක් අයින් වෙලා ඉඩ දෙන දැවැන්ත පෙනුමෙන් වගේම අසිරිමත් ඉඩකඩෙන් ලංකාවේ වෑන් කලාවේ සැබෑ කිරුළු පලන් රජා. ඔව්. වෑන් පිස්සන්ගේ සදාකාලික VIP මාදිලිය Toyota KDH Hilux. ආයුබෝවන්. ටොක්මාස්ටර් වීඩියෝ සීරීස් එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ෆ්ලැට් රූෆ් එකට වඩා උසින් වැඩි දැවැන්ත වහලක් සහිත මේ Hilux වෑන් එකක් පාරේ යද්දී තියෙන කමා ප්‍රොෆයිල් VIP ලුක් එක සැබවින්ම ආකර්ශනීයයි. ලංකාවේ එක්සිකියුටිව් ටූර්ස් වලට වගේම VIP ලෝගෝ ගහලා ලස්සනට මොඩිෆයි කරලා පාරට බස්සන්න වෑන් ලෝලීන් අතරේ තියෙන අංක 1 තේරීම තමයි මේක. මේ දැවැන්තයාගේ ශක්තිය ගැන කතා කළොත් මේකේ බහුලවම එන්නේ ලංකාවේ කඳු පල්ලම් ඕනෑම බරක් එක්ක ලෙහෙසියෙන්ම අදින්න පුළුවන් 2.5 ලීටර් 2KD FTV හෝ පට්ටම පිකප් එකක් තියෙන 3.0 ලීටර් 1KD FTV D4D ටර්බෝ ඩීසල් එන්ජිම. මේ ලෙජෙන්ඩරි කොමන් රේල් එන්ජිමෙන් ලැබෙන දැවැන්ත ටෝක් එක නිසා වාහනය සම්පූර්ණයෙන්ම සෙනහ හෝ බඩු පටවල තිබුණත් හයිවේ එකේ කිසිම අපහසුවක් නැතුව පැයට කිලෝමීටර් 100-120 වේගය එක දිගටම පවත්වා ගන්න මේ මෘගයාට පුළුවන්. Hilux වෑන් එකක තියෙන වටිනාම සහ හොඳම දේ තමයි මේකේ ඇතුළත තියෙන දැවැන්ත ඉඩකඩ. කෙලින් හිටගෙන උනත් යන්න පුළුවන් තරම් ඉහළ අහසක් වගේම ලංකාවේ VIP විදිහට හදපු ඔරිජිනල් ජැපනීස් ලක්ෂරි වෙල්වෙට් බකට් සීට්ස් සහ ඩුවල් AC පද්ධතිය නිසා ඇතුලේ ඉන්න අයට ලැබෙන්නේ හරියට ෆස්ට් ක්ලාස් ප්ලේන් එකක යනවා වගේ සුපිරිම සුවපහසුවක්. ලස්සන ඉන්ටීරියර් ඇම්බියන්ට් ලයිටිං සහ ලොකු TV ස්ක්‍රීන්ස් දාලා මේක ඇතුළ නියම ස්පේස්ෂිප් එකක් වගේ කරන්න ලංකාවේ කොල්ලෝ දක්ෂයි. ෆ්ලැට් රූෆ් එකේ පහත් ස්පෝර්ට්ස් පෙනුමට වඩා මේ Hilux එකේ තියෙන ගම්බීර රජ පෙනුමට ඔයාලා කැමතිද? ඔයාලා ගියපු හොඳම KDH Hilux ට්‍රිප් එක මොකද්ද? පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න. වීඩියෝ එක ෂෙයා කරන්න. මෝටර් රථ ලෝකයේ මෙවැනි සුපිරි රිවිව් දිගටම බලන්න ටොක්මාස්ටර් පේජ් එක දැන්ම ෆලෝ කරලා තියාගන්න. ජය වේවා.